ඔය දැන් ඔබතුමාලට අර මම ඉස්සෙල්ලා වීඩියෝ එකක් කරන්නේ මේ නැගෙනහිර පළාතේ අංග සම්පූර්ණ ගිරපිටක් කිරීම සඳහා ඊස්ටර්න් ස්පෝර්ට් මෝටර් ප්‍රෙසිඩන්ට් ඩබ්ලිව් සන්දරාල් මෙන්න මේ ස්ථානයේ තමයි ඉඳලා කරේ. දැන් ඔයගොල්ලෝ මේ වීඩියෝ එකට අනුව මේ தත්ත්වයටපත් වෙන්න මේ රට මේ වගේ ආරක්ෂා කරන්න නලස දූෂණ හොරකම වංචා බොරුව කපටිකම චිත්‍රපටයක පස්සේ දේශපාලනකම් බලපුරකම් ಜಾති ભેදයක් නැතුව ආගම් හතරට එන්න කියලා අරසමතේට එන්න කියලා බුද්ධයන් සෙන්න කියලා සේනාවලිය වැවට ආයේ අංග සම්පූර්ණ කියන අපිටියක් කිරීම සඳහා ඒකට දායක වෙන්න සානුදා කරගන්න එන්න කියලා කරපු අවස්ථාවේ තමයි ඒවට අකමැති පොලිසිය කෙලින්ම කියන පොලිසිය තඹලව පොලිසිය සහ ඒකට රජනියාරි එළියට මට පෙන්වුවාට නීතිය මාර්ගයෙන් දුන්නාට ඇතුලෙන් ක්‍රියාත්මක කරේ නෑ මට පහර දීම් කරා මට මේ නිවසේ ඉන්න බැරි වුණා ඒ හින්දා දාලා ගිහිල්ලා ගිහපු හින්දා තමයි මේ මගේ දේපොළට මේ විදිහට වෙලා තියෙන්නේ මේ බලන්න හානි වෙලා තියෙන විදිය මේ දේපොළ මේ ඒවා තමයි මේ දැන් මේ බලන්න මේ අල්මාරිය වල මේ වවුල ඉන්නේ මේ බලන්න මෙහෙ එන්නකො පෙන්නන්න මේ මාධ්‍ය මේ 10 රූපණයට එහෙම මේ වලින් තමයි කළා මේ ගව ඝාතනය කළා පෙන්නුවේ ඒවා මම පෙන්නන්නම් මොනවද කියලා මේ ඒවට ප්‍රයෝජනෙ ගත්තු තමයි මේ තියෙන්නේ මේ පන්සල් පල්ලි කෝවිල් සියලුම වාචිකව තියෙන කරපු දේවල් මේ තියෙන්නේ මේක මේ බලන්න මේ තව තියෙනවා මේ බලන්න මේ වෙලා තියෙන මේ බලන්න මේ සියලුම දේවල් තියෙනවා ලිඛිතව ඔක්කොම විනාශ වෙලා ගිහිල්ලා තියෙනවා මේ විනාශ වෙලා ගිහිල්ලා තියෙන දේවල් ඔයගොල්ලෝ දැකගත්තා ඒ විනාශයෙන් හේතුව මොකද නීතිය හා සාමය ආරක්ෂා කරන්න හිටපු ශ්‍රී ලංකා පොලිසියට කිසිම උවමනාවක් තිබෙන්නේ නැහැ මට හැර මේ නීතිය හා සාමය ආරක්ෂා කිරීම උවමනාව ඒකට මං කළුගලේ ඔළුව ගහගෙන හිටි බව මම දැනගත්ත නිසා මම දාලා ගියේ මෙන්න වෙලා තියෙන තත්ත්වේ මේකට සාමාන්‍යයෙන් පොලිස්පතිතුමනි මැදිහත් වෙලා මට මේකට සහනය ලබා දීලා මේ අංග සම්පූර්ණ ක්‍රීඩාපීඨය කිරීම සහ මේ නිවසත් ප්‍රතිසංස්කරණය කිරීම සඳහා මට වෙච්ච අසාධාරණයට පොලිසිය සහ ඒකට වන්දි මුදල් ලබා දීම සඳහා අවශ්‍ය කරන කටයුතු කරලා දෙන්න කියලා තමයි ඉල්ලන්නේ ඔබතුමාලා මේ දැකගත්තා. තව අවශ්‍ය නම් ඕන දේවල් තියෙනවා මාගාව.